අපි ජීවත් වෙන්න ගිවිසුමක් ගහපු මිනිස්සු. අපිට තියෙන සබහාදහම එක්ක ගිවිසුමක්. ඉතින් මිත්‍රයා අද දවසේ දිගහරින්න අවසරයි සබහාදහමේ ගිවිසුමෙන් කොටසක්. අයිබුවන් ඔන්න කාලෙකට පස්සේ නිවාඩුවක් ආවට පස්සේ ඔන්න යන්න හම්බුන ට්‍රිප් එක තමයි අද යන්නේ. අද ඉන්නේ මස්කෙලියේ තියෙන නුවරඑළ දිස්ත්‍රික්කයේ එක්තරා මායිමක. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ සනා ඉන්නවා. හැමදාමත් වගේ නුවන් අයියා ඉන්නවා. නුවන් අයියා ඉන්නවා අපේ නංගි. මේ තාරක අයියා විතරක් මේ ගමන එන්න උන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලංගොඩ ඉඳන් අපි ආවේ. බලංගොඩ ඉඳන් කිලෝමීටර් 70කට ආසන්න දුරක් තියෙනවා මේ ගාඩ්මෝර් ඇල්ල තියෙන තැනට. මවුස්සා කැලේ ජලාශයට වැටෙන දියැල්ල මේ ගාඩ්මෝර් ස්ටේට් එකේ තියෙන්නේ. ඉතින් ඒකින් තමයි ගාඩ්මෝර් ඇල්ල කියන්නේ. මේකේ කොටස් දෙකක් තියෙනවා. එක අපර් ගාඩ්මෝර් ලෝවර් ගාඩ්මෝර් කියලා. මේ හැබැයි ගාඩ්මෝර් ඇල්ල හඳුන්වනවා තව නමකින් ශ්‍රීපාද ඇල්ල කියලා. ඔන්නෝමයි ඉතින් අපි මෙතන බත් කන්න ඕනේ. ඒක කාලා නෑ. ඒකයි විතර තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක මුලින්ම කාලා ඉවරලා ගමන පටන් ගමු ගාඩ්මෝර් ඇල්ලට. පළවෙනි ගමනාන්තයේ ගාඩ්මෝර් ඇල්ල. දැන් ඔන්න අපි ඇවිල්ලා තින්නේ ගාඩ්මෝර් ඇල්ල පහමුලට. ඒ කියන්නේ ලෝවර් ගාඩ්මෝර් වල ඉන්නේ. ඊට පස්සේ සනා ෂූට් කරනවා. බයි. ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ යාළුවෝ ගාඩ්මෝර් ඇල්ල පහමුලට. මේ ලෝවර් ගාඩ්මෝර් කියලා තමයි මෙතන කියන්නේ. සාමාන්‍යයෙන් ඇල්ලේ උස මීටර් 25ක් විතර තමයි. ඉතින් මේ සෙට් එකත් එක්ක ආවා. හරියටම කිව්වොත් මේ මස්කෙලිය පාරේ ඇවිල්ලා මස්කෙලිය පාස් කරලා මෝචා හන්දියෙන් මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ කාර් එකක් වගේ ආවොත් පොඩක් එන්න අමාරුයි. ඒක හින්දා මේ එතන ත්‍රිවිල් එකක් ගන්න ඕනේ. ත්‍රිවිල් එකක් අරගෙන කිලෝමීටර් 3.5ක් වගේ ආවම තමයි මේ කියන තැන මේ ලස්සන දියැල්ල පාමුලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අරන් ආවේ මෙන්න මේ මල්ලි ආවේ. මේ සනා බරපන්තින් වැඩක්. උකුසු ඇස පසු කරගන්න ගමන් ඉන්නේ මේ සීන් එක මේ ප්‍රදේශයේ. එන ඉදිරි කැලේ හැමෝම උකුසු ඇසින්. ඉතින් මේ ගාඩ්මෝර් වල පහළ කොටසට ආවහම මේ දියාලි දෙකම පේන තැන තමයි මෙතන. ඉතින් මෙතන මේ පොඩි සමහට්ටයක් වගේ තැනකුත් හදලා තියෙනවා පිටිපස්සේ. මේ අර පැත්තේ මවුස්සා කැලේ මේ දියාල්ල මේ පැත්තෙන් ගාඩ්මෝර් දියාල්ල. ගාඩ්මෝර් වතුයායට අයිති නිසා තමයි ගාඩ්මෝර් දියාල්ල කියලා හඳුන්වන්නේ. මීටර 25යි උස. හරි පොඩි දියාල්ල. අපි යමු තව පොඩ්ඩකින් උඩට.
විනාඩි 5ක විතර පයින් ඇවිල්ලා මෙතෙන්ට ආවා. මේ ගාඩ්මෝර උඩ කොටස ඉන්නේ දැන්. ඉතින් මෙතන ඉඳන් මීටර 25ක් කියලා තමයි මේ විකිපීඩියා එකේ විදිහස. මීටර 25ක් විතර මෙතෙන්ට විශේෂ දෙයක් දැක්කේ රිලව් ටිකක් ගියා තන. නාන්න විදියක් නැහැ. මේ කකුල පොඩි කේස් එකක් තියෙනවා. මේ එකක් කියන්නේ මේ ඔන්නක තමයි දැක්කේ. කෙනෙක් ආව අපිත් එක්ක රයිඩ් කරන්න කියලා මං හිතන්නේ ආබාධිත කෙනෙක්. ඉතින් රයිඩ් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙතෙන් දෙන්න. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ගාඩ්මෝර් වලින් අපි දැන් සමුගෙන යනවා. දවල් 10 පවරේ පහට ගිහින් වෙලා ඉතින් අපි යමු නෝටන් වලට යනවා. නෝටන් වල තමයි අපි නවාතන වෙන්නේ. එහෙනම් අපි නවාතනට ගිහිල්ලා ඊට කලින් විශේෂ රැකවුමුණක් වෙන්න නම් එහෙනම් නවාතනට ඔන්න දැවිලා ඉන්නේ නෝටන් ග්‍රේජ් විලා එකට. මේක තියෙන්නේ නෝටන් වල. නෝටන් වල ලස්සනම තැනක්. ලක්ෂපණ ඇල්ල ඈතින් තියෙනවා. ලක්ෂපණ ඇල්ලට තර උඩින් ඉන්නේ. ඊටතර වැදගත්ම කාරණාව තමයි මෙතන තියෙන සප්ත කන්‍යාව. කන්‍යාව 7 දෙනෙක් අපි ගියා බලන්න. හැබැයි මෙතන වෙන්නේ 5 දෙනෙක්. හරි? ඊට පස්සේ පූල් එකට ගහලා අවුට් එකේ මේ පූල් එකට බහලා ඊට පස්සේ පොඩි ෆන් එකක් ගමු. දිගන රැඳී. මොනින් ඔන්න ඉතින් මේ නෝටන් ග්‍රේජ් බංගලෝ එකේ රාත්‍රිය අවසන්. ඉතින් දැසන ඇවිල්ලා තියෙනවා අපේ කපල් එක දානවා. උදේ බැඩ්මින්ටන් පාරක් ගැහුවා. ඩ්‍රෝන් ෂොට් ටික දාලා ඉස්සරහා බලන්න. මේ ඉතින් අද 10ට චෙක් අවුට් එක ලක්ෂපාන ඇල්ලට තමයි යන්න ප්ලෑන් එක. ඉහිල්ලා බලමු නාමු අපි එක. උඩටයි පහළටයි දැන් දෙකටම යන්න පුළුවන් කියලා තමයි දැනට බෑගත්තේ. පස්සේ අපි කපල් එක දානවා. ඒ දින නාලේ වුණාම අපි යනවා. අපි ඇවිල්ලා තින්නේ ඔන්න හොටල් එකෙන් එළියට. ඉතින් නෝටන් ග්‍රේජ් විලා එකට සමු දීලා අපි ආවා කන්‍යාවිය හොයාගෙන. මේ දිනේ කන්‍යාවිය ළඟමයි දැන් ඉන්නේ. කන්‍යාවිය නෙවෙයි අපිට වැදගත්ම කාරණාව මේ ලක්ෂපාන ඇල්ල පාමුලට යන එක. ඊට පස්සේ ලක්ෂපාන ඇල්ල උඩට යන එක. ඉතින් අපි කට්ටිය ඉන්නවා වෙන සනා ඉන්නවා මේ වෙතේ වෙන සනා ඉන්නවා මේ. වෙතේ ඉන්න නුවන් අයියා. අන්දින්න. එයා තනියම ෂූට් එකක් කරනවා. ඔව් එයා තනියම ෂූට් එකක් ඉන්නේ. ඩිස්ටර්බ් කරන්න හොඳ නැහැ. අපි යන්නේ නම් ලක්ෂපාන ඇල්ලට. ඔන්න කිව්වත් වගේ අපි ආවා ඒ පාර දිගේ පොඩ්ඩක් පහළට ආවම හම්බුණා මේ යන්න අඩි පාර ඉක්මනට යන්නේ ලක්ෂපාන ඇල්ල. ඉතින් අපි ලක්ෂපාන ඇල්ලට යමු. අඩිකලේ මේ කියන්නේ කන්ඩිෂන් එක ගැන වගකීමක් ගන්නවා කියන එක තමයි මේ ගහලා තියෙන්නේ. කියවන්න පරණිතාව මහත්තයාත් දැය. මොකද මේ හරියට මේවා වෙලා කියන්නේ වැහිලා තියෙන්නේ. ක්ලීන් කරලා නැහැ මේවා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අරදී මේ බෝඩ් එක ක්ලීන් වෙන්න ඕන කියනවා මම කියනවා. දැන් ඔන්න ලක්ෂපාන උඩ කොටසට ඇවිල්ලා තියෙන උඩ කොටස වැදගත්ම තැන තමයි මම ඉන්නේ මෙතන. මෙතන ඇවිල්ලා ත්‍රාසජනක ක්‍රීඩා. එහෙම නැත්නම් ඇඩ්වෙන්චර් ස්පෝර්ට් එකක් තියෙනවා මෙතන ඉඳන් පයින් එක. මම දැකලා තියෙනවා මොකද්ද කම්පැනි එකකින් කරන්නේ. ඉතින් අද නෑ මේ අපි බුකින් එකක් දාලා තමයි ඒක
ඒක විඳිනවා නම් එන්න වෙන්නේ. ඉතින් මෙතනින් තමයි පයින්නේ සාමාන්‍ය. මට තව එක දෙයක් කියන්න අමතකුණා. මෙතෙන්ට පේනවා අපි ඊයර හිටිය බංගලෝ එක. අන්න අතන තියෙන්නේ ගර්දී. ඔය කොළ පාට පොඩියට පේන්නේ අන්න අර උඩ. ඒක තමයි නෝටන් රෙජ් බංගලෝ එක. ලක්ෂපානෙන් උඩට ආවා. ඇවිල්ලා ඉවරලා වතුර ටිකක් බිව්වා එතන දුර ටැප් එකේ. එච්චරම තමයි තාම. දැන් අපි යනවා. කොයි වෙතරයි අපි යන්නේ දැන්? අපි යනවා දැන් වටවල තලව කැලේ පැත්තේ නුවරඑළියට. අන්න හරි. වටවල තලව කැලේ හරහා නුවරඑළියට තමයි යන්නේ. නුවරඑළිය අලුතින් හැදුවා ඊගල් view point කියලා වෙලාවක් තිබ්බොත් අපි එතෙන්ට යනවා. මේ ඉතින් ඔන්න ඔහොමයි සීන් එක. දැන් දවල් වෙලා තින්නේ. දවල්ට මොනවද කන්නේ සම? බත් කන්න ඕනේ. අපි බත් කන්න જાතියන්නේ. නුවරඑළිය පැත්තට ගිහිල්ලා කමුනේ හොඳ තැනක් බල. ඔව් නුවරඑළිය පැත්තටම අපි යමු. ගිහිල්ලා ඉවරලා බලමු අපි කන්න. බලමු නේ කන්න ඕනේ නේ. අනිවාර්යෙන් කන්න. අනිවාර්යෙන් කන්න. කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනේ. වෙන මොනවද තියෙන්නේ තව? ඔන්න ඔහොමයි නිවාඩුව ගත උනේ. ගත වෙන ගමන් තියෙන්නේ. ඔන්න අපි යන ගමන් නැවැත්තුවා සෙන්ට් ක්ලෙයා දියැල්ල ළඟ. ඉතින් මේ සෙන්ට් ක්ලෙයා දියැල්ලේ view point එකේ තමයි ඉන්නේ. මෙතන නම් පට්ට ලස්සනයි හරි. මේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඉතින්. මෙතන මේ හැටම් පැත්තේ නුවරඑළියට යන මිනිස්සුන්ට බලන්න පුළුවන් ලස්සනම තැනක් තමයි මෙතන. ඒ ඉන්න මේ පැත්තේ ඉන්නවා නුවන් අයියා. නුවන් අයියා. සනා ගියා ඇල්ල ගාවට. නංගි සනා ඉන්නවා ඇල්ල ළඟ. ඩ්‍රෝන් එක දාලා තියෙන ඩ්‍රෝන් ෂොට් ටික බලන්න එනවා ඉස්සරහට ගිහලා. එහෙනම් අපි ආන් සෙන්ට් ක්ලෙයා ෆෝල් එකට. එතනනේ වෙලා තින්නේ. බිමට වැටුන්නේ. මම දැක්ක මෙතෙන්ට වගේ ඉන්න ගන්න. මොකසන උනේ අතරම? ඩ්‍රෝන් එක මේ උගුස්සේ කැල්ලුවා. උගුස්සේ කැල්ලුවා උඩදී? උඩදී ඇල්ලුවා. අම්මට සිරිය. ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට පුෂ් කරා. ඩැමේජ්ද? පොඩ්ඩක් තට්ටක් පොඩ්ඩක් ඩැමේජ්. අම්මට සිරිය වෙන්න නේ. හෘදේ චේන්ජ් කරගන්න වෙනවා. ඉතින් කවන්නේ නැහැ. අවුලක් නැහැ. ඉතින් මේ කවන්නේ වීඩියෝ එක තියෙනවා බලන්න ඕගොල්ලෝ කියලා. සිද්ධිය රෙකෝඩ් කරාද මචං කුසල්ලන එක? ආ එහෙනම් එලකිරි. ඔන්න ඒක බලන්න එහෙනම් හොඳේ. මේ වගේ ආපදා වෙනවා. අපි හවුතලේට ආවා. ඔන්න රොටියක් කන්න හිතුණා. ඉතින් අපි ඊට කාලයකට කලින් අපේ බ්ලොග් එකක තියෙනවා මෙතන රොටි කාලා. මේ කඩේටම ආවා. ඒක තයිදී කතාව. කාලා බලමු රොටි රස. ඊසරේ වට රහයි. ඒ හින්දා ඊසරේ විදිහට වයිලා මෙතනම නැවැත්තුවා. ඔන්නෝමයි රොටි කාලා අපි කතා කරමු. මොකද කතා කරන්න තියෙන තව පොඩි කොටසයි. ඒ කොටස කතා කරලා අපි ඔන්න රොටි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දිනවා රොටි. මේකේ තියෙනවා හතුමාලු, පරිප්පු තියෙනවා. මේ මොනවාද? ඒක සම්බලයක්. සම්බලයක්, කොච්චි සම්බල. මෙන්න රොටි. අපි කමු හෙලා. ඔන්න රොටි කාලා ඉවරයි. රොටි කෑවා පට්ටෝදී. ඊට කලින් එක දවසක් කාලා තියෙනවා. මේ අද තමයි කෑවේ. ඊට පස්සේ මෙතන ඒ දවසේ කාපු රහින්න තමයි අද කෑවෙත්. අදත් අවුලක් නැහැ. නියමට තිබ්බා. මේකේ නම මවුන්ට් විව් කොපි හට්. මේක වෙලා අපතේ උඩට යනවා. මේ පාරයිනේ වැවුම නේද අනිත් පැත්තේ තමයි තියෙන්නේ වැවුමේ. ඉතින් කියන්න ඕනේ අද බ්ලොග් එක ඉවර කරනවා මෙතනින්. ඉවර කරන්නේ
ආයෙත් ලස්සන මතකයක් අරගෙන එනවා කවදා හෝ කාලෙකදී ඒකට කියන්න තේරෙන්නේ නැහැ ඉන්න දවස. මේකේ තියෙන එකම දුකම කාරණාව තමයි මේ තාරක අයියා චන්දිම තාරක කුරේ අපිත් එක මේ සංචාරේ හිටියේ නෑ සංචාරේ පුරාවට ඒක අපිට සංචාරේ පුරාවට තාරක අයියා මත දුක වේදනාව දැනුණා. ඇත්ත කියන්නේ මේ වර්ෂයේ නැති හින්දා ඒ පාළුව දැනුණා. ඉතින් ඊළඟ ගේදී අනිවාර්යෙන්